බලන්න 24 වෙනි භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයෙන් ඇවිල්ලා තියෙන 39 වෙනි ගාන. ඒකේ කියලා තිනවා පිළිවෙලින් ස්කන්ධ M1 M2 වන ආරෝපණ සිම්පල් Q 2යි Q වන A හා B ආරෝපිත අංශ දෙකක් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයේ ලම්බක රූපය දක්වන පරිදි මෙයාගේ අරේ R පතේ අරේ R අනිත් එක අරේ 2යි R. මේ අරේ R සහ 2යි R පත දෙක ගමන් කරනවා. එතකොට මාර්ග වල ගමන් කරයි A සහ B අංශ වල වේග පිළිවෙලින් දෙල් තියෙනවා V1 V2 කියලා. A ගේ වේගය V1 B ගේ වේගය V2 කියලා දෙල් තියෙනවා. කොට ඊට පස්සේ කියනවා මේකේ අනුපාතයක් තමයි අපිට ගන්න තියෙන්නේ M2 V2 යට M1 V1 අනුපාතය කීයද කියලා ගන්න තියෙනවා. ඒතර අපි දන්නවා මේ දෙකටම දැන් මේ දෙකම ලක් වෙන්නේ එකම චුම්බක ක්ෂේත්‍රයේ ගමන් කරන්නේ. එකම චුම්බක ක්ෂේත්‍රයේ ගමන් කරද්දී මෙයා අරය ආරෝණ පතයක ගමන් කරනවා නම් අපි හැමදාම කරනවා වගේ දැන් මේ ආරෝපිත අංශු වෘත්තාකාර පතවල යන්න අවශ්‍ය කේන්ද්‍ර ප්‍රසාලි බලෙන් චුම්බක බලය මගින් සැපේනවා. එහෙනම් අපිට පොදු ප්‍රකාශනයක් අපි දන්නවා අපිට ලියා ගන්න පුළුවන් කේන්ද්‍ර සමාන MA දැම්මොත් නේද? කේන්ද්‍ර සමාන MA දැම්මොත් අපිට ලියන්න පුළුවන් F කියන්නේ BQV චුම්බක බලය කියන්නේ ප්‍රවේගය V නම් ආරෝපිත අංශුවේ ආරෝපණය Q නම් චුම්බක ක්ෂේත්‍රයේ B නම් BQV සමානයි M ඒට ඒ කියන්නේ දැන් මෙතන කේන්ද්‍ර ප්‍රසාරී තරණය කියන්නේ මෙයාගේ ප්‍රවේගයක් P කියලා හිතුවොත් පොදුවේ V වර්ගයට R කියලා ගත්ත හැකියි. R කියන්නේ පතේ අරේ. දැන් බලන්න B ට V අයින් කරන්න පුළුවන්. අපිට මේ සමීකරණයක් ගොඩනගන්න නම් පොදුවේ R කියන්නේ MV යට BQ කියලා. හැමදාම ඉතින් මේව අහනවා BQ. දැන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේකේ MB ගුණිතයේ සම්බන්ධයෙන් තමයි මෙතනින් ඔන්න MB උත්තර කරන්නත් පුළුවන්. මොකද ප්‍රශ්නේ අහලා තියෙන MB ගුණිත සම්බන්ධයක් හින්දා මට MB උත්තර කරන්න පුළුවන්. ඒකට MV සමානයි යන්න පුළුවන් BQR කියලා. BQR. මෙතන එකම චුම්බක ක්ෂේත්‍රයක් තුල තියෙනවා හින්දා අපිට ලියන්න පුළුවන් මෙතන චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙන්නේ නැහැ. B කියන වෙනස් වෙන්නේ නැහැ. B දෙකටම නියතයි. එතකොට අපිට පුළුවන් මේ අංශු දෙකකට දැන් මේ A අංශුවට සහ B අංශුවට මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන්. A හා B අංශුවට මේ සමීකරණය දාන්න පුළුවන්. මම ඔන්න දාන්න යන්නේ. දැන් A අංශුවට ලියාගත්තොත් ලියන්න පුළුවන් MAVA සමානයි MAVA ගුණිතය සමානයි. එතකොට B කියන වෙනස් වෙන්නේ නැහැ. කොහොමද අපි උන ලියමු. ලියන්න අවශ්‍යත් නැහැ. ආරෝපණය Q නම් Q කියලා ලිව්වා. අරේ යන්නේ A අංශු යන්නේ අරේ R වන පතයක. එහෙනම් අපතේ R තමයි. ඊට පස්සේ MB අංශුවට ලියමු. නැත්නම් B අංශුවට එයාගේ කිව්වා MB VB සමානයි මේ සමීකරණය අනුව B Q කියන්නේ එයාගේ ආරෝපණය 2Q 2Q එතකොට අපිට ලියන්න පුළුවන් මේක 2Q අරේ R කියන්නේ B අංශුවේ අරේ 2R වෙනවා 2R තමයි වෙනවා. එතකොට අපිට මෙයා 1 කියලා ගන්න පුළුවන් මෙයා 2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ 2 එකෙන් බෙදුවොත් එනවා ප්‍රකාශනයක්. නම් මේක යටින් ලියා ගන්නම්. MA M1 V M2 V2 සමානයි M1 V1 සමානයි BQR එක 2. දැන් උඩ යට බෙදන්න තියෙන්නේ B ට B කැපෙනවා Q ට Q කැපෙනවා R ට R කැපෙනවා. එහෙනම් අපිට එනවා මේ අනුපාතය කියන්නේ 2 2 4ක් කියලා. යන උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 5 විදිහට තමයි තෝරගන්න වෙන්නේ. ආන්සර් එක 5. now 24 39 ප්‍රශ්නෙට උත්තරේ 5 කියලා ලේසියෙන් අපිට ගන්න පුළුවන්.